රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහට අපි කවුරුත් ආදරය කරන දක්ෂ කලාකාරිනියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ. ඉතින් ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර යන සිදුවීමක් ගැනයි අපි මේ කියන්න යන්නේ. TikTok සමාජ මාධ්‍යයේ පළ වී ඇති වීඩියෝ එකකින් සචිනි දිල්හාරා ඇක්සිඩන්ට් එකකින් මරණයට පත් වූ බවක් සඳහන් වී තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඒ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඇය විසින්ම Facebook මාධ්‍යයේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා. මම හොඳින් ඉන්නවා. මට කෝල් කරලා චෙක් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. කරුණාකර මේ ෆේක් නිවුස් එක විශ්වාස කරන්න එපා යනුවෙන් ඇය පවසලා තිබුණා. මෙම සිදුවීම සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු දෙනාටම වැදගත් පණිවිඩයක් ලබා දෙයි. තොරතුරු ෂෙයා කිරීමට පෙර එහි සත්‍යතාවය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර අසත්‍ය ප්‍රචාරණය කෙරෙහි සමාජ වගකීමක්ද දරමින් කටයුතු කිරීම අනිවාර්ය වේ. ෆේක් නිවුස් හේතුවෙන් පුද්ගලයන්ගේ ජීවිතවලට හා මනෝභාවයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් එවැනි කන්ටෙන්ට් ෂෙයා කිරීමෙන් වළකින ලෙස ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.